ආයුබෝවන් යාළුවනේ පොල් වගාව කරන අතර වාරේ නොදන්න අයට දැන ගැනීම සඳහා මම දෙයක් කියන්න. මොකද මේ අපි සාමාන්‍ය පොල් පැලයක් හිටවලා අපි දන්නේ ඔය පොඩි කොළවල මොනවා හරි පොඩි කෘමියෙක් කන එකයි මයිටයි සුදු මැස්ස රෝගෙයි ඒ වගේ වලට වතුර දාන්න ඕන පොහොර දාන්න ඕන ඒව විතරයි. සාමාන්‍ය පොල් වගාවක් කරගෙන යද්දී අපි නොදන්න පැත්තකුත් තියෙනවා. මේ සාමාන්‍යයෙන් මේ වගේ පැල ගොබේ ඉඳලා පොල් අත්තේ ඉඳලා පොඩි කෘමියෙක් කනවා. ඒක දිලීරයක්. ඒක අපිට එකපාරට අඳුර ගන්න අමාරුයි. ඒ කියන්නේ ඒ ලෙඩ රෝගය ගැන ඒ ලෙඩේ ගැන නොදන්න අයට දැන ගැනීම සඳහා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මගේ වීඩියෝ ගොඩක් ඉස්සලා තිබ්බා ඒවා බලන්න ඇති. මේක අලුතෙන්ම හම්බෙච්ච දිලීරයක්. දැන් පොල් වගාව කරද්දි සමහරු මේ දිලීරය ගැන දන්නේ නැහැ. මම හිතනවා මේ වීඩියෝ එක බලලා ගොඩාක් දෙනෙක් දැනුවත් වෙයි කියලා. මේ වීඩියෝ එකේ මගේ නම්බරේ කට්ටියට බලා ගන්න දානවා. එතකොට මොනවා හරි අපැහැදිලි කෙනෙක් හිටියොත් මට කෝල් එකක් දෙන්න. නැත්නම් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. සාමාන්‍යයෙන් අවුරුදු එකමාර දෙක විතර වගේ යද්දි තමයි මේ ලෙඩ රෝගේ එන්නේ. ඒකට බලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මේ තමයි ඒ හැදෙන දිලීරේ ගහේ පොල් කොළ ඔක්කොම නිකන් වේලුම් පාට ගැහිලා අතු ටික පොල් කොළේ දිරනවා. එතකොට ඒක ගොබේට එනවා ටික හැමතැනම ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ ගහෙන් ගහටත් ව්‍යාප්ත වෙනවා. බලට බලාගත්ත එක අවසානයේ පොල් අත්ත මැරිලා ගොබේට යනවා. මේ තියෙන්නේ මේ තියෙන්නේ ඒ වගේ හැදිච්ච දිලීර රෝගේ. මේක හැම ගහකටම බෝ වෙනවා. ඉතින් අපි ඒක මුලදීම අඳුරගෙන මේ ඒකට ප්‍රතිකර්ම කරන්න ඕන. මේක වෙන රෝගයක් කියලා නිකන් වෙන්න ඇති කියලා වතුර නැතුව ඇති වතුර මදිකම නිසා කියලා හිතුවට මේක ඒක නෙමෙයි. මේක සම්පූර්ණ මේ විදිහට කොලේ දිරලා ඉරටු ඉතුරු වෙන්න සම්පූර්ණ පොල් අත්ත මැරෙනවා. මැරිලා ගහ බාල වෙලා ගහම මැරෙනවා. ඒක නිසා තමයි නොදන්න අයට දැනුවත් වීම සඳහා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔය විදිහට දිලීරය ආපුවම අපි මේකට මේ වගේ දිලීර නාශකයක් තියෙනවා ෆොලිකර් කියලා. බලාගත්ත හැකි ෆොලිකර්. මේක මිලි 25ක් විතර වතුර ලීටර් 16කට දාලා මුළු ගහ හොඳට නෑවෙන්න ගහ තෙමන්න ඕන. තෙමලා සතියක් දෙකක් විතර ගියාට පස්සේ මිලි 80ක් මිලි 80ක් දාන්න ඕන. මිලි 80ක් විතර දාලා උන්ට ගහ නෑවෙන්න මිලි 80ක් ලීටර් 10ට දාලා උන්ට ගහ නෑවෙන්න මේ කරන්න ඕන. ඊට පස්සේ සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් ගියාට පස්සේ කෘමිනාශකයක් ගහන්න ඕන. එතකොට තමයි මේක ටික අඩු වෙන්නේ. එකපාර අඩු වෙන්නේ නෑ. ඒ දේ තමයි දැන් මේ මෙතනට අක්කර 8ක ලොකු ඉඩමක්. මේකේ මේ හානිය තියෙන නිසා තමයි මේකේ අයිතිකාර මහත්තයා මට කිව්වේ චුට්ටක් මේ වගේ ලෙඩක් තියෙනවා චුට්ටක් බලන්න කියලා. ඊට පස්සේ බලපුවම සෑහෙන ගස්වල ව්‍යාප්ත වෙලා මම පෙන්නන්නම් කොටස් වලට ඒ වගේ ගස්. දැන් තමයි අපි ඇවිල්ලා මම මේ ලෙඩේ අඳුරගෙන ඒකට ප්‍රතිකර්ම යොදන්නේ. නොදන්න කෙනෙක් හිටියත් දැනුවත් වෙන්න මේකත් එක්තරා දිලීරයක්. ගහ මැරෙන තත්ත්වයට පවාපත් වෙනවා. පොඩි ගස්වල නෙවෙයි ලොකු ගස්වලත් වෙනවා. ඉතින් එන්න මම ඔයාලට තවත් ගස් ටිකක් පෙන්නන්න. මේ තියෙන සාමාන්‍යයෙන් අවුරුදු එකමාර දෙක කිට්ටු කරන පොල් පැලයක්. මේ තියෙන්නේ උවට අපි දාන්න ගෙනාවු බිත්තර කුකුල් පොහොර. තව ඒවා දාලා නැහැ. දැන් ඔයාලට ඒ දිලීරේ අඳුර ගන්න මම ඔයාලට පෙන්නන්නම්. දැන් සාමාන්‍යයෙන් ගහ දිහා බලපුවාම පේනවා අඩුයි. මේ තියෙන්නේ දිලීරේ තමයි. ඔය තමයි දිලීරේ මූලික අවස්ථා. සාමාන්‍ය මෙහෙම තියදී අපි වැඩි ගණන් ගන්නෙ නැහැ. ඔය තියෙන්නේ දිලීරේ මේ ගහට බෝ වෙලා ටික ව්‍යාප්ත වෙන හැටි. ඔය තියෙන්නේ මේ මුල් අවදිය. ඉතින් මේ මෙහෙම වෙද්දිම අනිවාර්යයෙන්ම ඒ දිලීර නාශක යොදන්න ඕන. මේක මුළු ගහටම ව්‍යාප්ත වෙලා ඊට පස්සේ පොල් ගහ මුළු ගහම විනාශ වෙනවා.
ඊට පොල් බොඩේට ගිහිල්ලා ගහ මැරෙන තත්ත්වයටම පත් වෙනවා. එන්නකො තව මම පෙන්නන්න. මේ තියෙන්නේ ඒ වගේ පොල් ගහක දිලීර හානිය සිදුවෙච්ච ගහක්. තවත් ගන්න. මේ තියෙන්නේ ඕන් ඔය විදිහට තමයි අන්තිමට පොල් කොලේ මේ විදිහට දිරලා කෑලි කැඩි ගිහිල්ලා ඉරටු ටික ඉතුරු වෙනවා. මේක තමයි ඒ දිලීර හානිය. ඕක වැඩි හිතන්නේ නැහැ, නිකන් සාමාන්‍යයෙන් කියලා හිතන්නේ. නමුත් ලොකු විනාශයක් වෙනවා. මේවා ඉස්සර කාලේ තිබ්බේ නැහැ. දැන් ඉතින් හැම ලෙඩ රෝගයක්ම පොල් වලටත් එළඹෙනවා. මන්නේ අවුරුදු 1මාරේ ඉඳලා සාමාන්‍යයෙන් පොල් පීදෙන මට්ටමට එනකොට තමයි ඒ වගේ දිලීර හානි තියෙන්නේ. එතකොට ඔයාලට බලාගත්ත හැකි මේ වගේ පීදිච්ච ගහකත් ඒ දිලීර හානි මේ තියෙන්නේ දිලීර හානි එන විදිය තමයි පොල් ගෙඩිය මේ සුදු පාට පැල්ලම් වගේ මේ විදිහට තියෙනවා. මේකත් මේ මයිටාව නෙමේ, මේකත් දිලීරයක්. මේ වගේ ගෙඩි හැමතේ මේ වලින් තමයි ව්‍යාප්ත වෙන්නේ. දැන් අර පොඩි ගස්වල තිබ්බ එක දැන් ව්‍යාප්ත වෙලා මේ ගෙඩි වලට පවා ඇවිල්ලා තියෙන්නේ. ඔය පොලිකර් දිලීර නාශකය හොඳට පොල් අතු වලට, පොල් පිටි වලට, පොල් ගෙඩි වලට හොඳට තෙමෙන්න ගහපුවම ඕක කෙමෙන් අඩු වෙලා යනවා. ඉන්නකො මම තව පෙන්නන්නම් ඔයාලට. මේ වගේ පොල් ගස්වල තියෙන මේ විදිහට සුදු මැස්ස රෝගේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ලංකාවේ හැම තැනම ව්‍යාප්ත වෙනවා. ඒ තියෙන්නේ සුදු මැස්ස රෝගේ. මේකත් සම්පූර්ණ කොලේ ඔක්කොම විෂ ටික උරා බීලා තනිකර වේලුම් පාට වැටෙනවා. වේලිලා පොල් කොළ ඔක්කොම වැටෙනවා. සෑහෙන ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒකටත් මේ වගේ මැෂින් එකකින් පොල් ගහේ යටපැත්තෙන් ප්‍රොපනෝපෝසුයි කොහොඹ තෙලුයි හොඳට කලවම් කරලා සබන් කුඩු වගේ දේවල් හොඳට කලවම් කරලා මේ වගේ මැෂින් එකකින් මේ විදිහට පොල් අත්ත යටපැත්තෙන් හොඳට ගහන්න ඕන මේ. ඒ වගේ දිලීර හැදිච්ච ගස්වලට මේ විදිහට හොඳට අත්ත යටපැත්තේ හොඳට තෙමෙන්න මුළු අත්තම තෙමෙන්න මුළු ගහම නෑ වෙන මට්ටමටම ඒ දිලීර නාශක ගහන්න ඕන. එතකොට තමයි ඒක කෙමෙන් අඩු වෙලා යන්නේ. ඒකට අනිවාර්යයෙන්ම මේ වගේ තෙල් ඉසින මැෂින් එකක් ඕන වෙනවා. පොඩි නිකන් අතින් මේව කරන මැෂින් එකකින් බෑ. මේ තියෙන්නේ මේකත් පොල් ගෙඩි වලට පවා හොඳට තෙමෙන්න නෑ වෙන්න ගහක් ගහන්න ඕනේ. ඉතින් ඔයාලා දැනුවත් වෙන්න ඇති ඒ දිලීර රෝගය ගැන. ඉතින් මම ඒ වගේ මට හම්බෙන අලුත් ඔය පොල් ගස් වලට හැදෙන ලෙඩ රෝග ගැන මම ඔයාලට වීඩියෝ එකකින් දාන්නම් දැනුවත් වීම සඳහා. මගේ සංජය මල්ලි YouTube channel එක ඔයාලා බලන්න නිතරම. ඒක subscribe කරන්න මට උදව්වක් විදිහට. මම මේක මොකද සල්ලි අරගෙන කරන වැඩ නෙමෙයි. ඔයාලා කරන උදව්වක් විදිහට ඔයාලා දැනුවත් වීමක් තමයි මම කරන්නේ. මට කරන උදව්වක් විදිහට ඔයාලා මගේ channel එක subscribe කරන්න, bell icon එක all දාලා තව කට්ටියට බලන්න share කරන්න. උදව්වක් විදිහට තමයි මම මේ කරන්නේ. මොනවා හරි නොදන්න දෙයක් කවුරු හරි නොතේරෙන දෙයක් දැනගන්න අවශ්‍යතාවයක් වුණොත් මගේ නම්බරේ තියෙන මට message එකක් දාන්න. නැත්නම් ඕන වෙලාවක call එකක් දෙන්න. මම දන්න දේ කියලා දෙන්න. ඉතින් හරි එහෙනම් මේ වීඩියෝ එකේ මම නවතින්නම්. ඔයාලට සුබ දවසක්. මතක් කරලා මගේ channel එක subscribe කරන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.